අද මිනිස්සු පින්පව් විශ්වාස කරන්නේ රස්සා කරන මිනිස්සු ඉන්නවා දන් දෙන්නේ අද මගේ මහත්තයෙක් ඇහුවා මේ පිටරට වල මිනිස්සු හරියට සැපසේ ඉන්නවනේ පංචකාමයේ හොඳට භුක්ති විඳිනවනේ පින් කරන අය තරම් දුක් විඳින්නෙත් නැහැ හොඳට කාලා බිලා ඉන්නේ ධනක් පිනක් නොකරත් ඔය යසට කාලා බිලා මිනිස්සු ඉන්නේ යාන වාහන තියාගෙන හාඳුරන්නේ ඇයි එහෙම වෙන්නේ කියලා මං කොමින් ගමනක් යන ගමන් පස්සේ කියන්නේ මට එකපාර මං ඇස් දෙක පියාගෙන කල්පනා කරනකොට එකපාරම උපමාවක් ආවා හිතට වතුර නටන කල් කකුලුවා දියහැලියේ සෙල්ලම් කරනවා කකුලුවා අරගෙන වතුරට දාලා රත් කරනවා පන පිටින් වතුර ටික රත් වෙනකල් ශානියම වතුර ටිකක් එක්ක හොඳ ටැංකියක් හම්බුණා කියලා කකුලුවා නටනවා හැබැයි වතුර ටික රත් වෙනකල් මැරෙනකල් මේ සෙල්ලම් ඔක්කොම මැරිච්ච ගමන් විපාක දෙනවා මොන වාහනේ ගියත් මොන ගෙදර හිටියත් මොන සැප වින්දත් කරලා තියෙනවා නම් ප්‍රාණඝාතය ඒකේ විපාක එනවා සොරකම කළා තියෙනවා නම් විපාක එනවා වැරදි කාමසේවනය කළා තියෙනවා නම් විපාක එනවා පින්වතුනි කාමසේවනයේට ඇබ්බැහි වෙලා ඒවම පතපතා ඉඳලා නිරේත් ගිහිල්ලා මනුස්ස ලෝකේ ආවට පස්සේ ඒ ගෑනු කෙනයි පිරිමි කෙනයි එකට ඇලිලා උපදිනවනේ ඒ අයගේම තොරතුරු තියෙන වෙබ්සයිට් එකක් තියෙනවා මට ඒක නම මතක නැහැ YouTube channel එකක් එහෙමම උපදිනවා අර වල් වැඩ කරන්නේ යම් විදිහකටද ඒ විදිහටම උපදිනවා ඒ ශරීර දෙක වෙන් කරන්න බෑ දැක්ක ගමම තේරෙනවා සංසාරේ කරපු දේ කියලා කාට කියන්නද නෑ කියන්නද බොරු කියන්නද මේ එකට ඇලිලා ඉපදිලා මිනිස්සු එහෙමත් ඉපදෙනවා සංසාරේ කරපු කර්ම